සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අද දවසෙත් අපි අංගුත්තර නිකාය සූත්‍ර දේශනා පොත් වහන්සේගේ සූත්‍ර දේශනාවක් තමයි දැන් ඉගෙන ගන්න මේ සූදානමින් සිටින්නේ. ඉතින් මේ වෙන විට අපි අංගුත්තර නිකාය හතර පොත් වහන්සේගේ සත්තක නිපාතේ අභ්‍යාකත වර්ගයේ සූත්‍ර ගණනාවක් ඉගෙන ගත්තා. ඉතින් මේ පිළිවෙලින් ගත්තොත් එහෙම අභ්‍යාකත සූත්‍රය ඉගෙන ගත්තා. පුරුෂ ගති සූත්‍රය ඉගෙන ගත්තා. තිස්ස බ්‍රහ්ම සූත්‍රය ඉගෙන ගත්තා. සීය සේනාධිපති සූත්‍රය, අරක්කේය සූත්‍රය, කිම්බිල සූත්‍රය, සත්ත ධම්ම සූත්‍රය, පචලායන සූත්‍රය, ඒ වගේ සූත්‍ර ගණනාවක් ඉගෙන ගත්තා. ඒ වගේ මා පුඤ්ඤ බහයි පිනට බය නිපා කියපු දේශනාව. ඒ වගේම මේ කෝදන සූත්‍රය. ඊට පස්සේ ඔය විදිහට සූත්‍ර දේශනා 11ක් ඒ වර්ගෙ තිබ්බා. ඒතකොට ඒ 11ම අපි ඉගෙන ගත්තා. ඒතකොට ඒ සූත්‍ර දේශනා පිළිවෙලින් අපි එකින් එක තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ මහා වර්ගයේ තියෙන සූත්‍ර දේශනා. ඒතකොට මහා වර්ගයේ තියෙන සූත්‍ර දේශනා කීපයක්. ඉතින් ඒ දේශනා කීපයෙන් පළවෙනි එක තමයි හිරොත්ප්ප කියන සූත්‍රය. ලැජ්ජා බය ගැන වදාළ දෙසුම. හිරොත්ප්ප තමයි නම. පාලියෙන් කියන්නේ හිරොත්ප්ප. හිරි ඔත්ප්පනේ. හිරි කියන්නේ පවට ලැජ්ජාව, ඔත්ප්ප කියන්නේ පවට බය. එතකොට හිරොත්ප්ප කියන්නේ හිරි ඔත්ප්ප කියන වචන දෙක එකතු කරලා තමයි හිරොත්ප්ප. එතකොට ලැජ්ජා බය ගැන වදාළ දෙසුම. එතකොට මේ වචන දෙක අපි කලින් අහලා තියෙනවා නේද? එතකොට පවට ලැජ්ජාව, පවට බය කියන එකේ තේරුම තමයි හිතෙන් කයෙන් වචනෙන් අකුසල් කරන්න බයත්. ඒ වගේම හිතෙන් කයෙන් වචනෙන් අකුසල් කරන්න ලැජ්ජාවක් කියන එක තමයි පවට ලැජ්ජාව, පවට බය හැටියට අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් තව සූත්‍ර දේශනාවක විස්තර කරනවා මේ හිරියොත්ප්ප කියන එක විස්තර කරලා සතර සම්‍යක් ප්‍රදාන වීරියට ගලපලා බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරනවා. ඒ කියන්නේ ඒක විස්තර කරන්නේ කොහොමද? නූපන්නා වූ අකුසල් තමන් තුළ උපදිනවාට බයක් ඇති කරගන්න කියනවා. ඒතකොට ඉපදලා නැති අකුසලයක් තමන් තුළ හට ගන්නවට බයක් උපදව ගන්න කියනවා. ඊට පස්සේ නූපන් කුසල් ඉපදුනොත් ඒක පැවැත්මට බයක් ඇති කරගන්න කියනවා. නූපන් කුසල් ඉපදුනොත් අකුසලයක් ඉපදුනොත් ඒක තමන් තුළ තියෙනවට බයක් ඇති කරගන්න කියනවා. අන්න දෙකයි. ඊළඟ එක තමයි නූපන් කුසල් ඉපදුනේ නැත්තම්, කුසල් ඉපදුනේ නැත්තම් බයක් ඇති කරගන්න. තාම මන් තුළ කුසල් ඉපදුනේ නැහැ කියලා බයක් ඇති කරගන්න කියනවා. හතරවෙනි එක තමයි උපන් කුසල් පිරිහෙයි කියලා බයක් ඇති කරගන්න කියනවා. අසන්න ගලපලා තියෙන එක. ඒතර සතර සම්‍යක් ප්‍රදාන වීරියට තමයි ඒක බුදුරජාණන් වහන්සේ බය විස්තර කරලා තියෙන්නේ හිරි හැටියට. මේ පවට ලැජ්ජාව, පවට බය ওই විදිහට ඇති කරගන්න කියනවා. මතකද මේ හතර? එතකොට නූපන් අකුසල් උපදිනවාට බයක් තියෙයි. ඒකට ඒක කරන්නේ නැහැ. ඒතර තමන් තුළ දැන් සීල්පද කියමුකෝ නූපන් කුසලයක්. ඒතර සීල්පද රැක ගන්න, සීල්පද සමාදන් වුණේ නැත්තම් බයක් ඇති කරගන්න කෙනාත් මම තාම සීල්පද සමාදන් වුණේ නැහැනේ. ඒක මට පාඩුවක් කියලා බයක් ඇති කරගන්න කියනවා. ඊට පස්සේ ඔන්න සීල්පද සමාදන් වෙනවා. ඊට සීල්පද කැඩෙනවා සමාදන් වෙච්ච එක. ඒතර හිතන්න තියෙනවා බයක් ඇති කරගන්න ඔන්න මට උපන් කුසලයක් දැන් මේ සීල්පදයක් කැඩුණා, අකුසලයක් හටගත්තා. ඒක තිබ්බොත් අකුසලේ සිල්පදේ කැඩිලා මම හිටියොත් ඒක මට හොඳ නැහැ. ඒක දුරු කරන්න මාති ගන්න. එතකොට ඒ බය ඇති වෙච්ච ඇති. ඒ නූපන් කුසල් උපදවා ගන්න බයක් ඇති කරගන්න කියන. මේ උපදුනේ නැහැ කියලා බයක් ඇති කරගන්න කියන. උපන් කුසල් පිරිහෙයි කියලා බයක් ඇති කරගන්න කියන. ඒ බය ඇති වෙච්ච ඇති සතර වීරිය තුළ අනිත් පැත්තෙන්
හැදෙනවා. ඒකට හීරිය උත්තප්ප දෙකත් එක්ක අනිත් පැත්තෙන් තියෙන මොකද්ද? වීරිය නැමැති ගුණේ අපි තුල දියුණු වෙනවා. ඒකට පවට බය ලැජ්ජාව දෙක ඇති කර ගන්නවා කියන්නේ යා තුල දියුණු වෙන්නේ සතර සම්‍යක් ප්‍රදාන වීරිය දියුණු වෙනවා. වීරිය දියුණු වෙනකොට සීලය දියුණු වෙනවද නැද්ද? ඒ සීල්පද කැඩෙන්නේ නැහැ එතකොට. ඒතර සීලය දියුණු වෙනවා. වීරිය දියුණු වෙනකොට සිහිය දියුණු වෙනවද නැද්ද? සිහියක් දියුණු වෙනවා. වීරිය දියුණු වෙනකොට සමාධිය දියුණු වෙනවා. ඔක්කොම කුසල ධර්ම ටික ගොඩ නැගෙනවා එතකොට. වීරිය නෙමෙයි ගොඩ ගන්න තියෙන්නේ. ඒතර වීරිය නැමැති එකම ගුණධර්ම දියුණු කළොත් අනිත් ගුණධර්ම ඔක්කොම ඒ අවස්ථේ ගොඩ නැගෙනවා. ඉතින් ඒ නිසා මේ පවට ලැජ්ජාව බය කියන එක අපිට ඇති කරගත යුතු පළවෙනි ගුණාංග හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඔන්න ඊට පස්සේ මේ සූත්‍ර දේශනාව විස්තර කරන්නේ මෙහෙම. සවැත් නුවර ජේතවනාරාමේදී මහණෙනි පවට ලැජ්ජා බය නැති කල්ලි. පවට ලැජ්ජාව දෙක නැත්තම් පවට ලැජ්ජා බය නැති තැනැත්තාට ඉන්ද්‍රිය සංවරය නැමැති හේතු සම්පත් නැසුනේ වෙයි කියන. ඒකේ තේරුම මොකද්ද? පවට බය ලැජ්ජාව නැත්තම් එයාට ඉන්ද්‍රිය සංවරය කියන එක ඇති වෙන්නේ නැහැ කියනවා. ඒක නැසිලා යනවා කියනවා. ඉන්ද්‍රිය සංවර කරගන්න බෑ කියනවා. ඒතර ඉන්ද්‍රිය සංවර කරගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? පවට බය ලැජ්ජාව දෙක තියෙන්න ඕනේ. ඒ දෙක නැත්තම් ඉන්ද්‍රිය සංවරය කියන එක යාට නැසිලා යනවා කියනවා. හදාගන්න බෑ කියනවා. ඔන්න ඊට පස්සේ කියනවා ඉන්ද්‍රිය සංවරය නොමැති කල්ලි ඉන්ද්‍රිය සංවරය නැති තැනැත්තාට සීලය නැමැති හේතු සම්පත් නැසුනේ වෙයි කියනවා. එහෙනම් ඉන්ද්‍රිය සංවරය නැත්තම් සීල් රකින්න බෑ. පටන් ගත්තේ කොතනින්ද? පවට ලැජ්ජාව නැත්තම් ඉන්ද්‍රිය සංවරයක් නැහැ. ඉන්ද්‍රිය සංවරය නැත්තම් සීල් රකින්න බෑ. ඊට පස්සේ කියනවා සීලය නැමැති කල්හි සීල් නැති තැනැත්තාට සම්මා සමාධිය නැමැති හේතු සම්පත් නැසුනේ වෙයි කියනවා. දුස්සීල කෙනාට සම්මා සමාධියක් ඇති කරගන්න බෑ කියන. ඒ හේතුව නැතුව යනවා. ඊට සම්මා සමාධිය නැති කල්ලි සම්මා සමාධිය නැති තැනැත්තාට යථාභූත ඥාන දර්ශනය නැමැති හේතු සම්පත් නැසුනේ වෙයි කියනවා. යථාභූත ඥානය ඇති කරගන්න බෑ කියනවා. ඊට පස්සේ යථාභූත ඥානයේ නොමැති කල්ලි යථාභූත ඥාන නැති තැනැත්තාට නිබ්බිදා විරාගයේ නැමැති හේතු සම්පත් නැසුනේ වෙයි කියනවා. අවබෝධයෙන් කලකිරීම ඇති වෙන්නේ නැහැ කියනවා. යථාභූත ඥාන ඇති උනේ නැත්තම්. නිබ්බිදා විරාගයේ නොමැති කල්ලි නිබ්බිදා විරාගයේ නැති තැනැත්තාට විමුක්ති ඥාන දර්ශනය නැමැති හේතු සම්පත් නැසුනේ වෙයි කියන. එයාට විමුක්ති ඥාන දර්ශන ඇති කරගන්නවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියනවා. ඒකට දැන් බලන්න එහෙනම් අර මේ විමුක්ති ඥාන දර්ශන ඇති කරගන්න පටන් ගන්න කොතනින්ද? පවට බය ලැජ්ජාව කියන ගුණධර්ම දෙකෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. එතකොට ආන් මේ දෙක වන්නේ ඒක හරියට මෙන්න මේ වගේ කියන උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණෙනි මෙවද දෙකි. ගිලිහිගේ අතු ඉති ඇති. ගිලිහිගේ කොළ ඇති. රුකක් ඇත්තේ. ගස් කොළ ඔක්කොම හැලිච්ච ගහක් තියෙනවා. ඒ රුකේ ගැලවුණු පොතුත් ඊට පස්සේ වැඩි පිරිපුන් බවට නොයයි කියනවා. කොළ හැලිච්ච හැටි පොතු හැදෙන්නේ නැහැ කියනවා. ඒ කොළ වලින් සාරය ගන්න. තුර ඒක නැතුව පොතු හැදෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ පොතුත් වැඩි පිරිපුන් බවට නොයයි. ඇතුල් සිවියත් එලයත් අරටුවත් වැඩි පිරිපුන් බවට නොයයි කියනවා. ඉතින් පොත් හැදෙන්නේ නැතුව සිවිය හැදෙන්නෙත් නැහැ. සිවිය නැතකොට අරටු හැදෙන්නෙත් නැහැ. ඊට පස්සේ නොයයි කියලා එසේන් මානේ පවට ලැජ්ජා බය නැමැති නැති කල්ලි පවට ලැජ්ජාව නැති කෙනාට ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය නැති කෙනාට සීලය ඇති වෙන්නේ සීල් රකින්න පුළුවන් කමක් නැහැ. සීල්පද රකින්න නැති කෙනාට සම්මා සමාධියක් ඇති කරගන්න බෑ. සම්මා සමාධිය නැති කෙනාට යථාභූත ඥානය දර්ශනය ඇති වෙන්නේ නැහැ. යථාභූත ඥාන දර්ශනය නැති කෙනාට නිබ්බිදා විරාග අවබෝධයෙන් කලකිරීම සිද්ධ වෙන්නේ නැහැ. අවබෝධයෙන් කලකිරීම නැති කල්ලි විමුක්ති ඥාන දර්ශනය ඇති වෙන්නේ නැහැ කියනවා. හරියට මොකක් වගේද? කොළ නැති ගහක් වගේ. කොළ ඔක්කොම කැඩිච්ච ගැලවෙච්ච ගහක් වගේ. ඉතින් කොළ වල ඉන්න සාරේ උරන්නේ. ඒතර පවට ලැජ්ජා බය දෙකෙන් තමයි අපේ ජීවිතයේ සාරේ උනන්න පටන් ගන්න. ඒතර ඒ සාරේ ඉනොත් තමයි ඉතිරි ටික වැඩෙන්නේ.
ඉතින් ඒ නිසා පළවෙනි ගුණාංග දෙක අපි ඇති කරගන්න ලෝක උත්සාහයක් මහසයක් එනං ගන්න සිද්ධ වෙනවා. ඔන්න ඊට පස්සේ කියන පවට ලැජ්ජා බය ඇති කල්ලි පවට ලැජ්ජා බය ඇති නැත්නම් ඉන්ද්‍රිය සංවරය නැමැති හේතු සම්පත් ඇති වේ කියනවා. දැන් පවට බය තියෙනවා නම්, පායට ලැජ්ජාව තියෙනවා නම්, එයා ඇහැ සංවර කරගන්නවද නැද්ද? ඇයි දැන් ඇහෙන්නේ මේ ඔක්කොම අකුසල් හටගන්නේ? ඇහැ මුල් වෙලා, කන මුල් වෙලා, නාසය මුල් වෙලා ඔන්න දැන් ඇහෙන් රූප දකිනවා. දැක්කට පස්සේ ඔන්න ඇහැ මුල් වෙලා ඔන්න රූපේ දැක්කට පස්සේ රූපේ ඇතුළට ගියා ජීවිතය ඇතුළට. ඊට පස්සේ ඔන්න හිතන්න පටන් ගන්නවා රූපේ ගැන. හිත අසංවර වෙනවා. ඒ රූපේ ගැන වචන කතා කරන්න පටන් ගන්නවා. වචනේ අසංවර වෙනවා. ඊට පස්සේ ඒ රූපේ ගැන කයෙන් ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒකට කය අසංවර වෙනවා. එහෙනම් මේ අසංවර වෙන පටන් ගන්න කොතනින්ද? ඇහි. ඒක ඇහැ අසංවර වෙන්නේ පවට බය ලැජ්ජාවයි දෙක නැති නිසා. ඒක පවට බය තියෙන කෙනා, පවට ලැජ්ජාව තියෙන කෙනා අකුසලේ හටගත්ත හැටි නූපන් අකුසලේ හට ගන්නවට බයයි. උපන් අකුසලේ තියෙනවට බයයි. නූපන් කුසල ඉපදුවේ නැහැ කියලා බයක් තියෙනවා. උපන් කුසල් පිරියේ කියලාත් බයක් තියෙනවා. ආන්ගේ ඇහැ රැක ගන්නවා, කන රැක ගන්නවා, නාසය රැක ගන්නවා. ඒකට මේ පවට බය ලැජ්ජාව දෙකත් එක්ක වීරිය තියෙනවා. වීරියෙන් තමයි ඇහැ සංවර කරගන්න තියෙන්නේ. කන සංවර කරගන්න, නාසය සංවර කරගන්න. ආයතන හයම සංවර කරගන්න තියෙන්නේ වීරියෙන්මයි. නැත්තම් බෑ කරන්න මේක. සිංහල යනවා ඔක්කොම ඇහෙන්. කනෙමුත් යනවා, නාසයෙමුත් යනවා, දිවෙමුත් යනවා, කයමුත් යනවා, මනසෙමුත් යනවා. ඇතුළට ගිය හැටි අර්බුදය හට ගන්නවා. එහෙනම් ඇතුළට යන්නේ නැති වෙන දොරටු වහන එක තමයි ඉන්ද්‍රිය සංවරයෙන් කරන්නේ. ඒ කියන්නේ ඇසෙන් රූපයක් දැක නිමිති මතක තියාගන්න එපා කියන. අනු නිමිති මතක තියාගන්නත් එපා කියනවා. ඒකෝර ඒ දෙක මතක තියාගත්තොත් තමයි ඒ නිමිති ඔස්සේ ආපහු අපි කල්පනා කරන්න පටන් ගන්න. ඒකෝර මනසත් එක්ක සම්බන්ධ වෙනවා. නිමිති මතක තියාගත්ත හැටි මනසත් එක්ක මේ ඇස් සම්බන්ධ වෙනවා. ඊළඟට අනු නිමිති මතක තියාගත්ත හැටි ශරීරය අපි කියමු ශරීරයක් කියන්නේ. ශරීරයේ කොටසක් මතක හිටා කියන්නේ මනසත් එක්ක සම්බන්ධ වෙනවා. ඒකෝර මනසත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ මනසේ ක්‍රියාකාරීත්වය වැඩ කරනවා. මනසයි අරමුණයි, මනසේ විඥානයයි, මනසේ ස්පර්ශය, මනසේ විඳීම, හඳුනා ගැනීම ඔන්න මානසික ක්‍රියාවලිය වැඩ කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒ රූපය ඇසෙන් ඈත් වෙලා ගියත් මතකේ තියනවද නැද්ද? මනසත් එක්ක තමයි මතක ශක්තිය හිටලා තියෙන්නේ. ඒක මතකේ හිටින. මතකේ හිට හැටි ඒක සිහි කර කර නැවත අපි අර්බුදය හදා ගන්නවා. ඒක ඔය ක්‍රියාවලිය යනවා දිගට. කනට ශබ්දයක් ඇහුණත් එහෙමයි. ශබ්දේ මතක තියාගන්නවා. මතක තියාගත්ත හැටි ඔන්න ඒක මනසත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙච්ච හැටි මතක සටහන් හිටිනවා. මානසික ක්‍රියාවලිය හොගාල වැඩ කරනවා. ඊට පස්සේ ඒ ශබ්ද නැති වුණත් අපි ඒක ගැන හිතේ හිතා කල්පනා කර කර විතර්ක හදාදා කයෙන් වැරදි කරනවා, වචනෙන් වැරදි කරනවා, හිතෙන් වැරදි කරනවා, සිල්පද කඩා ගන්නවා. ඔන්න ඊට පස්සේ එනවා ඊළඟ එකට. එකින් එකට හොඳ ලස්සන සම්බන්ධ වෙලා තියෙනවා. අර ආන්ද්‍රිය අසංගර වෙච්ච හැටි අකුසල ඔක්කොම හිතේ හිටිනවා. ඒව මතක් කර කර හිතෙන් වැරදි කරනවා, වචනෙන් වැරදි කරනවා, කයෙන් වැරදි කරනවා. ඒතර මොකද වෙන්නේ? සිල්පදේ කැඩෙන්න ගන්නවා. සිල්පද කැඩිච්ච හැටි මොකද වෙන්නේ? විපිලිසර බව ඇති වෙනවා. විපිලිසරත් එක්ක මොකද වෙන්නේ? හිතේ ප්‍රීතිය සතුට නැති වෙලා යනවා. එතකොට යථා භූත ඥානයේ සමාධි මොකක්වත් නැහැ. දැන් ඔය චේතනාකරණීය කියලා ලස්සන සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒතර ඒක විස්තර කරනවා දුස්සීල කෙනාට විපිලිසර බව ඇති වෙනවා කියනවා. ඒක සිල්වත් කෙනාට තමයි විපිලිසර බව නැති වෙන්නේ. ඒතර විපිලිසර ඇති වෙච්ච කෙනාට ප්‍රීතිය හටගන්නේ නැහැ කියනවා. ප්‍රීතිය නැති කෙනාට සැපේ හටගන්නේ නැහැ කියනවා. සැපේ නැති කෙනාට පස්සද්ධිය ඇති වෙන්නේ නැහැ කියනවා. පස්සද්ධිය නැති කෙනාට සමාධිය ඇති වෙන්නේ නැහැ කියනවා. සමාධිය නැති කෙනාට යථාභූත ඥානය ඔක්කොම ඉතින් හරි ඉවරයි. දැන් බලන්න ඉන්ද්‍රිය පවට බය ලැජ්ජාව කියන ගුණධර්ම දෙක අපි තුල නැති වුණාට පස්සේ ඉන්ද්‍රිය අසංගර වෙන හොගාලා. අසංගර වුණාට පස්සේ සීල්පද රැක ගන්න බෑ. ඒ නිමිති අනුනිමිති මතක තියා ගන්නවා. මතක හිට හැටි සීල්පද කඩා ගන්නවා. දැන් බලන්න සීල්පදයක් අපිට කඩන්න හිතෙන්නේ නැහැ. එහෙන් රූපයක් දැක්කොත් නෙවෙයි. දැන් අපි නිකමට අපි දරුණු සතෙක් දැක කියමුකෝ. දැක්ක හැටි අපිට මොකට ගහන්න හිතෙනවා. දැක්කේ නැත්තම් ගහන්න හිතෙන්නේ
නේද? ඒක දැක්ක හැටි මොකට ගහන්න හිතනවා. ගහන්න හිතෙච්ච හැටි ඕන හිතනම ගහන ක්‍රමයක් කල්පනා කරනවා. එතකොට කාට හරි කියනවා මේ දරුණු සතෙක් ඉන්න මොකට ගහන්න ඕන වචනේ අසංගර වුණා. ඊට පස්සේ ආයුධයක් ගන්නවා ගහනවා. කයත් අසංගර වෙනවා. ඇහැ ඔස්සේ නෙවෙයිද ගියේ ඔක්කොම ටික. ඇහැ ඔස්සේ සම්පූර්ණ සීලේ පළුදු වෙලා ගියා. කය අසංගර වුණා. වචනයත් ඔය විදිහටම බොරු කියන්න. කේලම් කියන්න. පරුස වචන කියන්න. ඔක්කොම ආයතන හය ඔස්සේ තමයි ඇතුළට රින්ගන්නේ අපේ ජීවිතේ. ඉතින් ඒ නිසා මේ ආයතන හරියට මොනවා වගේද? සතුරු හැටියට දකින්න ඕනේ. අපේ ජීවිතේ අපිට හතුරුකම් කරන සතුරු හැටියට දකින්න කියලා බුදුරජාණන් දවසක් දේශනා කළා මට මතක විදිහට. ඒ තරම් අපේ ජීවිතේට අයහපතක් මේ ආයතන හය කරනවා. ඉතින් එවන් ආයතන හය දමනය කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පවට බය ලැජ්ජාව කියන ගුණ ධර්ම දෙක අපි තුළ ගොඩනගා ගන්න ඕනේ. ඒතකොට මේ දෙක ගොඩනගා ගත්තට පස්සේ ඉන්ද්‍රිය සංවර කරගන්න අපිට වීරිය ඇති වෙනවා. වීරිය ඇති වෙච්ච හැටි ඉන්ද්‍රිය සංවර වෙන සිල්පද කැඩෙන්නේ නැහැ. දැන් ඇහි රූපයක් දැක්ක හැටි අපිට ඒ වෙලෙම අකුසලයේ දුරු කරොත් ඉවරනේ වැඩි. ආයි සිල්පද කැඩෙන්නේ නැහැ එතනින් එහාට. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පිළිවෙලින් තමයි මේ ධර්ම මාර්ගේ අපි තුළ වැඩෙන්නේ. පළවෙනි ගුණ ධර්ම දෙකේ නම් පවට ලැජ්ජා බය දෙක ඇති කරගන්න අපි ලොකු මහන්සියක් ගන්න ඕනේ. ඒතර ඒ ගුණ ධර්ම දෙක හදාගත්තොත් ඉතිරි ටික බලාගෙන ඉඳින් වැඩෙනවා අපිට. ඇහිකින් එකට සම්බන්ධ වෙලානේ. පවට ලැජ්ජාව ඇතුණා කියන්නේ ඉන්ද්‍රිය සංවර වෙලාද නැද්ද? ඉන්ද්‍රිය ආයෙ ගැන අමුතෙන් හිතන දෙයක් නැහැ. ඒතර අමුතෙන් හිතන දෙයක් නැති නිසා ඒක වැඩ කරනවා ගන්න. ඒතර ඉන්ද්‍රිය සංවර වෙච්ච හැටි සීලේ ඒ පිටපස්සෙන් ඇවිල්ලා සංවර වෙනවා. ඒතර පවට ලැජ්ජා බය දෙක තමයි අපි නම් ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ. ඒ සඳහා අපිට හේතු වෙන්නේ මොකක්ද? පවට බය ලැජ්ජාව දෙක ඇති කරගන්න. ශ්‍රද්ධාව තමයි ඒකට හේතු වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ වශයෙන් අපි හඳුනාගෙන තිබ්බොත් තමයි මේ පවට බය ලැජ්ජාව දෙක අපිට බුදුරජාණන් වහන්සේ දැන් නිරය ගැන කියලා දුන්නේ. තිරිසන් ලෝක ගැන කියලා දුන්නේ. പ്രേත ලෝකය ගැන කියලා දුන්නේ. අකුසල කරොත් මේ වගේ විපාක තියෙනවා. කුසල් කරොත් මේ වගේ විපාක තියෙනවා. මේ හැම එකක්ම කියලා දුන්නේ බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියපු දේ කෙරෙහි අපිට විශ්වාසය තිබ්බොත් තමයි සත්තු මරුවොත් හොඳ නැහැ. කියන විශ්වාසය තියෙන කෙනා තමයි සත්තු මරන්නේ නැතු වෙන්නේ. ආන් ඒ පැහැදිලි මුල් කරගෙන තමයි එන පවට බය ලැජ්ජාව දෙක උපදින්නේ. ශ්‍රද්ධාව තමයි එන්න ඕන ඉස්සරහට. ඒක ශ්‍රද්ධාව ඇති කරගන්න නම් මොකද්ද ඊට ඉස්සරහට එන්න ඕනේ? තව එකක් එන්න ඕනේ. ඒ තමයි සද්ධර්ම ශ්‍රවණය. ඒක සද්ධර්ම ශ්‍රවණය නැත්නම් ශ්‍රද්ධාව ඇති කරගන්න විදියක් නැහැ. නේද? සද්ධර්ම ශ්‍රවණය ඇති කරගන්න නම් මොකද කරන්න ඕනේ? තව එකක් එන්න ඕනේ ඉස්සරහට. ආන කාලෙම විතර නැසුර තියෙන්න ඕනේ. ඒකට එහෙනම් ධර්ම මාර්ගයේ එක තමයි බුදුරජාණන් වහන්සේ කිව්වා වගේ කලන මිසුරන් නැසුර. දෙක ශ්‍රද්ධාව ඇති කරේ සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය තුළින් ශ්‍රද්ධාව උපදව ගන්න පුළුවන්කම ලැබෙනවා. ශ්‍රද්ධාව ඇති කරගත්ත පස්සේ පවට ලැජ්ජා බය දෙක අපිට ඇති කරගන්න කරුණු යෙදෙනවා. ඒ දෙක ඇති වුණාට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඊට පස්සේ මේ සූත්‍රයේ තියෙන විදිහට කරුණු ටික ගොඩ නැගිලා යනවා. ඉතින් ඕන් ওই විදිහට එනං හිරොත්ප්ප කියන සූත්‍රේ මතක තියාගන්න ඕනේ. ඒකට බුදුරජාණන් වහන්සේ උපමා කළේ ඊළඟ හොඳ පැත්තට මෙබඳු දෙයක්. මනවින් වැඩි ගිය අතුයිති ඇති මනවින් වැඩි ගිය කොළ ඇති රුකක් ඇත්තේ. හොඳට කොළ දාපු ගහක් තියෙනවා කියනවා. කොළ හැදෙච්ච හැටි කොළ වලින් සාරේ උරනවද නැද්ද? උරලා පොත්ත හැදෙනවා. පොත්ත හැදෙනකොට සිවිය හැදෙනවා. සිවිය හැදෙනකොට එලේ හැදෙනවා. එලේ හැදෙනකොට අරටු හැදෙනවා. ඉතින් ගහ වටිනා එකක් බවට පත් වෙනවා. ඉතින් ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ කාර්යය නම් මේ සූත්‍රයෙන් මතක තියාගන්න අපිට වැදගත් පිළිවෙලින් වැඩෙන ක්‍රමයක්. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරිය අනුපටිපදා කියලා තියෙනවා. ඒතර පිළිවෙලින් වැඩෙන ක්‍රමයක් තමයි මේ ක්‍රමය. ඒතර එක මොකද්ද? පවට ලැජ්ජාව බය ඇති කර ගැනීම. ඒතර පවට ලැජ්ජාව බය තියෙන කෙනාගේ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනාගේ සීල සංවරය ඇති වෙනවා. සීල සංවරය තියෙන කෙනාගේ සම්මා සමාධිය ඇති වෙනවා. සම්මා සමාධිය ඇති තැනැත්තාට යථාභූත ඥානෙ ඇති වෙනවා. යථාභූත ඥාන දර්ශනය ඇති කෙනාට නිබ්බිදා අවබෝධයෙන් කලකිරීම ඇති වෙනවා. ඒ වගේම අවබෝධයෙන් කලකිරෙන කෙනාට විමුක්ති ඥාන දර්ශන ඇති කරගන්න අවස්ථාව සැලසෙනවා.
ඉතින් ওই සූත්‍රේ නම් මතක තියාගන්න මොකද්ද නම? හිරොත්ප්ප සූත්‍රය. ඒතකොට ඊළඟ සූත්‍ර දේශනාව තමයි ලස්සන සූත්‍ර දේශනාවක් තියෙන සත්ත්‍ය සූර්ය ගමන සූත්‍රය. කලින් අහලා තියෙන දේශනාවක්. සප්ත සූර්යයන් නැගීම ගැන වදාළ දෙසුම. සූර්යයන් 7ක් නැගීම ගැන වදාළ දෙසුම. මේක ගැන කියනකොට නම් බය හිතේ නේද? මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය ප්‍රකට කරන්න බුදුරජාණන් වහන්සේ කරපු ඉතාම වටිනා දේශනාවක්. ඔන්න මේ දේශනාවේ තියෙනවා ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ විශාලා මහනුවර අම්බපාලි වනයේ. එහිදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා භික්ෂුන් වහන්සේලාට තමයි මේ දේශනාව කරන්නේ. මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරය අනිත්‍යයි කියනවා. හේතු නිසා හටගත් සියල්ලම අනිත්‍යයි කියනවා. හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරය අස්ථිරයි කියනවා. අස්ථිරයි කියන්නේ ස්ථිර නැහැ. ඒ වගේ මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් සකස් සංස්කාරය අස්වැසිලි රහිතයි කියනවා. ඒ කියන්නේ රැකවරණයක් නැහැ. මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගත් සෑම දෙයක් පිළිබඳව අවබෝධයෙන් නිපා වෙන්නට මේ කරුණ ප්‍රමාණවත් කියනවා. වැඩි ඕනේ නැහැ කියන විස්තර. කලකිරෙන්න නම් ජීවිතය ගැන. මේ කරුණම ඇති කියනවා. මොකද්ද කරුණ? නොයලෙන්නට ප්‍රමාණවත් නිදහස් වෙන්නට මේකම ප්‍රමාණවත් කියනවා. ඔන්න. දැන් බුද්ධ වචනේනේ. සියලු සංස්කාරය අනිත්‍යයි. සියලු සංස්කාරය අස්ථිරයි. සියලු සංස්කාරය අස්වැසිලි රහිතයි. අනිත්‍යයි කියන්නේ මොකද්ද? සියලුම ලෝකේ දේවල් හට ගැනීමක් තියෙනවා. වෙනසීමක් තියෙනවා. පවතින දේ තුළ වෙනස් වීමක් තියෙනවාමයි. ඒකට ආන්ගේ අනිත්‍ය අස්ථිර අස්වැසිලි රහිත ජීවිතය ගැන ලෝකේ ගැන බුදුරජාණන් වහන්සේ කලකිරෙන්නමයි කියලා දේශනා කරනවා. මේ කරුණ අපි හොඳට සිහි කළොත් එහෙම මේ ඇස කන නාසය දිව අනිත්‍යයි කියලා අපිට හොඳට තේරුනොත් මේ අනිත්‍ය අවබෝධ වීම විතුලින් තමයි අවබෝධයෙන් කලකිරීම අපිට සිද්ධ වෙන්නේ. ඒතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ කරුණම ප්‍රමාණවත් නොයලෙන්නට ප්‍රමාණවත් නිදහස් වෙන්නට මේකම ප්‍රමාණවත් කියන මේ වචන තුනේ අර්ථය අපි ජීවිතයට ගලපගත්තා නම් අපි සසරින් නිදහස්. අනිත්‍යයි කියන වචනේ තේරුම අර්ථය අපි තුලින් දැක්කොත් එහෙම නිදහස් අපි සසරින්. දැන් බලන්න වචනේ නම් ලේසි අනිත්‍යයි දුකයි අස්ථිරයි. ඒක ජීවිතය තුලින් දකින්න එක තමයි අමාරු වැඩි. කල්ප ගානක් ආවනේ තාම බැරි වුණානේ අපිට. ඔය වචන තුනේ තේරුම අපි ජීවිතය තුලින් දකින්න. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මෙහෙම මහණෙනි සිනේරු පර්වත රාජා දිගින් යදුන් 84000 කියනවා. සිනේරු කියන පර්වතයක් තියෙනවා කියනවා. ඒකේ දිග යදුන් 84000ක්. ශාහල මේ පර්වතයක්. පළලින් යදුන් 84000ක් කියන පළලත් යදුන් 84000ක්. මහා සමුද්‍රයේ යදුන් 84000ක් ගිලී ඇත්තේ කියන 84000 මහා සාගරයේ යටට ගිහිල්ලා තියෙනවා කියන. මහා සයුරින් උඩට යදුන් 84000ක් උඩට ඇවිල්ලා තියෙනවා කියන. ඔච්චර විතාල පර්වතයක් වෙන්නේ නැතිද? යදුන් 84000ක් කියන්නේ. යදුන ගැන සමහර වෙලාවට කියන කිලෝමීටර් 7කුත් තියෙනවා කිලෝමීටර් 10ක් කියලා තියෙනවා නේද? ඒක අපි කිලෝමීටර් 10ක් කියමුකෝ යදුනක් කියන්නේ. ඒක ඒ වගේ 84000ක් කියන්නේ. කීයක්ද? 4000 ඔව් කෝටි ගාණක් නේද? විශාල ගාණක් දිගයි එතකොට. යදුන්. එතකොට ආන් ඒ වගේ විශාල ගයක් වෙනවා මේ සිනේරු පර්වත රාජයා කියන්නේ. එතකොට මේ අපිට පේන ගල් මොනවාද නේද? මේ කඳු මොනවාද? සිනේරු පර්වත රාජයාත් එක්ක ගලපලා බලනකොට. ඊට පස්සේ කියනවා මහණෙනි යම් හේකින් බොහෝ වසර ගණනක් බොහෝ වසර සිය ගණනක් බොහෝ වසර දහස් ගණනක් බොහෝ වසර ලක්ෂ ගණනක් වැස්ස නොවසී නම් මොන එහෙම කාලයක් එනවා කියනවා. එඹදු කාලයක් ඇත්තේ. ඒතර බොහෝ කාලයක් වහින්නේ නැති කාලේ එනවා කියනවා. බොහෝ වර්ෂ ගණනක් අවුරුදු ගණනක් වහින්නේ නැති කාලේ එනවා කියනවා. එතකොට මොකද වෙන්නේ මහණෙනි වැස්ස නොවසින කල්ලි
යම් කිසි පැලවෙන ගස් කොළන් ඖෂධ තෘණ විශාල වෘක්ෂ ආදී ඇද්ද ඒවා වියලී යයි දරුණු රස වියලී යයි යලි හට නොගනී කියන. ගස් කොළන් ඔක්කොම වියලා යනවා කියන. කාලයක් එනවා කියන අවුරුදු 10 ගණනක් 100 ගණනක් වැස්ස නැහැ. දැන් අපිට එහෙම අත්දැකීම් සාංකාවක්වත් නැහැ. එතකොට යම් කිසි කාලයක් එනවා කියන ඒ වගේ කාලයක්. එතකොට මහණෙනි මේ විදියට හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරෝ අනිත්‍යයි කියන. හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරෝ අස්තිරයි. හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාර ආශ්‍රය රහිතයි. මානි හේතු ප්‍රත්‍යයෙන් හටගත් සෑම දෙයක් පිළිබඳව අවබෝධයෙන් එපා වෙන්නට මෙකරුණ ප්‍රමාණවත් කියනවා. නොයලෙන්නට ප්‍රමාණවත් නිදහස් වෙන්නට මේකම ප්‍රමාණවත් කියනවා. දැන් මේ මහා සිනවරු පර්වත රාජ්‍ය මහා පොළව තියෙන මේ අපිට පේන ගස් කොළන් ඔක්කොම විනාශ වෙන කාලයක් එනවා කියනවා. තේහෙව් එකේ මේ ජීවිතය ගැන කවර කතාවද? ඔන්න ඊට පස්සේ තව විස්තර කරන ඔන්න මහණෙනි යම් හේකින් දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කාලයක දෙවෙනි සූර්යයෙක් පහළ වේ. ඒතර මේ සූර්යාගෙන් තමයි පළවෙනි එක. දැන් මේ තියෙනවනේ. ඒ ඉරෙන් තමයි එළිය මේ ඉරෙලිය වැටලා මේ වැස්ස නැති කාලයක් එන්නේ. කාලයක් යනකොට තව ඉරක් පායනවා කියන ලෝකෙ. ඒ සූර්යය පහළ වෙයි. එඹදු කාලයකුත් එනවා කියන. එනකොට මොකද වෙන්නේ මහණෙනි දෙවෙනි සූර්යාගේ පහළ වීමෙන් යම් කුඩා නදීහු කුඩා විල් ආදී ඇතනම් ඒවා වියලී යති දරුණු ලෙස වියලී යති නොවේති කියන. නැති වෙලා යනවා කියන. කුඩා දිය ඇරි ඔක්කොම වියලා යන පටන් ගන්නවා. ඉස්සෙල්ලාම නැති වෙන්නේ මේ ඉරෙන් ගස් කොළන් ඔක්කොම මැරිලා යනවා. ඊට පස්සේ ගස් කොළන් නැති වුණාට පස්සේ පුංචි වතුර පාරවල් ටික ඔක්කොම හිඳිලා යනවා කියන. මේකම ප්‍රමාණවත් මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් සස්තු සංස්කාරෝ අනිත්‍යයි කියනවා. හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරෝ අස්තිරයි කියනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාරෝ අස්වැසිලි රහිතයි. හේතු ප්‍රත්‍යයෙන් හට සෑම දෙයක් පිළිබඳ අවබෝධයෙන් එපා වෙන්නට කලකිරෙන්නට මේකම ප්‍රමාණවත්. අන්න දෙවෙනි සූත්‍රය. අන්න ඊට පස්සේ තව කාලයක් යනකොට පහළ වෙනවා තුන්වෙනි ඉර පහළ වෙනවා කියන. යම් කිසි කාලයක් කිසියම් කාලයකින් තුන්වෙනි සූර්යයා පහළ වේද එඹදු කාලයකුත් එනවා. තවත් ඉරක් පායනවා කියන. මහණේ තුන්වෙනි සූර්යාගේ පහළ වීමෙන් මහා නදී ඇද්ද විශාල ගංගා තියෙනවනේ ඉන්දියාවේ. ඒ මොනවාද? ගංගා, යමුනා, අචිරවතී, සරබු, මහී කියන මහා ප්‍රධාන ගංගා ටික වියලේ යති කියනවා. නැති වෙන්නව නැති වෙලා යනවා. නොවිතම කියලා කියනවා. ඒකෝර ඉස්සල්ලාම දෙවෙනි සූර්යාගේ මොකද උනේ? පොඩි දිය ඇලි ටික වතුර ගංගා ටික සිඳිලා ගියා. තුන්වෙනි සූර්යා පහළ වෙනකොට ප්‍රධාන ගංගා ටික නැති වෙලා යනවා. ඒතකොට මේ ගංගා යමුනා අචිරවතී කියන ගංගා දී නැති වෙලා යනකොට අපේ මහවැලි ගඟයි කැලණි ගඟයි ওই ටික හිතුරු වෙයිද? සියලු ගංගා නැති වෙලා යනවා වතුර ටික. ඔන්න ඊට පස්සේ තුන්වෙනි සූර්යා පහළ වෙනකොට බුදුරජාණන් කියනවා හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරෝ සියල්ලම අනිත්‍යයි කියනවා. මේකෙන්ම තේරුම් ගන්න කියනවා. හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරෝ අස්තිරයි කියනවා. ඒ වගේම හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සියලු සංස්කාරෝ අස්වැසිලි රහිතයි කියනවා. මහණෙනි සෑම දෙයක් පිළිබඳව අවබෝධයෙන් එපා වෙන්නටමයි මේ කරුණ ප්‍රමාණවත්. නොයලෙන්නට ප්‍රමාණවත් නිදහස් වෙන්නට මේකම ප්‍රමාණවත් කියනවා. දැන් මේවා හේ කරා නම් මේ ලෝකේ ගැන ඇලි එක කල්පනාවල් කර ඉන්න ගතිය අපේ හිතෙන් දුරු කරගන්න හේතු වෙන්නේ නැද්ද? ඒ මොනවා හිතුවත් වැඩක් නැහැ. කාලයක් යනකොට ඉරවල් පායනවා. ඕක නවත්තන්න බෑ කාටවත්. පළවෙනි යූරියා කාලයක් යනකොට මේක පායලා ගස් කොළන් ඔක්කොම හිඳිලා යන කාලයක් එනවම තමයි. අපි මොන ලෝකෙ හිටියත් ඔය දේ සිද්ධ වෙනවම තමයි ලෝකෙ. දෙවෙනි සූර්යයා පහළ වෙනකොට පොඩි ගංගා ටික ඔක්කොම වීලා යනවා. තුන්වෙනි සූර්යයා පහළ වෙනකොට විශාල ගංගාවල් ටික ඔක්කොම වියලලා යනවා. ඔන්න ඊට පස්සේ තව කාලයක් යනකොට පායන තවත් ඉරක්.
දීර්ඝ කාලයක් කැවෑමෙන් කිසියම් කාලයක් සිව්වෙනි සූර්යයා පහළ වේදී එබඳු කාලයකුත් වෙනවා මහණනි සිව්වෙනි සූර්යයා පහළ වීමෙන් යම් තැනකින් මහා නදිය උපදිද්ද ඒ මහා විල් ඇත්තේය එනම් අනවතප්ත විල සීය ප්‍රපාත විල රතකාර විල කන්න මුණ්ඩ විල කුණාල විල චද්දන්ත විල සහ මන්දාකිනේ විල ඒ වියලී යති දරුණු ලෙස වියලී යති නොවිති කියන. ඊට දැන් මහා ගංගා හටගන්න විල් තියෙනවානේ. ඒ විල් ටිකත් ඔක්කොම වියලා යනවා කියනවා. ඊට පස්සේ ඒ කීවෙනි සූර්යාගෙන්ද හතරවෙනි සූර්යයා පහළ වෙනකොට. මොනවාද මේ මේ විල් ටික? අනෝතත්ත විල, සීයපපාත, රතකාල, කන්න මුණ්ඩ, කුණාල, චද්දන්ත, මන්දාකිනේ කියන විල් ටික ඔක්කොම වියලා යනවා. මේ හිතනත් වතුර ඉවරයි. දැන් කොහොම ඇතිද නිකන් හිතලා මවන්නකො හිතින් මවන්නකො රූපයක්. දැන් ගස් කොළන් ඔක්කොම වියලිලා. වතුරත් නැහැ. දැන් ලංකාව ගැන හිතුවොත් හොඳටම දැන් මේ වෙලා මේ වෙනකොට. මේ ප්‍රධාන විල් මොකක්වත් නැහැනේ. කලින්ම දෙවෙනි සූර්යයා පහළ වෙනකොටම ඉවරයි. නේද? ඉන්දියාවේ මේ ප්‍රධාන ගංගා ටික තියෙන්නේ. ඒක තුන්වෙනි සූර්යයා පහළ වෙනකොට ප්‍රධාන ගංගා ටික ඉවරයි. හතරවෙනි සූර්යයා පහළ වෙනකොට විල් ටික ඔක්කොම හිඳිලා යනවා. දැන් ඉතින් ඔක්කොම ඉවරයි. ඕකේ. ඒ වෙනකොට. ඒ නිසා මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න කියනවා. සියලු සංස්කාරයෙන් හටගත් සියලු මේ හේතුපත්යෙන් හටගත් සියලු සංස්කාරය අස්ථිරයි. ඒ වගේම අස්සසිලි රහිතයි. මේකම ප්‍රමාණවත් කියනවා කලකිරෙන්න අවබෝධයෙන්ම කලකිරෙන්න. මේකම සිහි කරන්න කියනවා. දැන් බලන්න ඕනේ ඊට පස්සේ තව ටික කාලයක් යනකොට ඔන්න මහණෙනි යම් දීර්ඝ කාලයක් ඇවෑමෙන් කිසියම් කාලයක පස්වෙනි හිරත් පා යන්න පටන් ගන්නවා. එබඳු කාලයක් ඇද්ද මහණනි පස්වෙනි සූර්යාගේ පහළවීම මහා සමුද්‍රයේ යොදුන් 100ක් ගැඹුරටත් දිය පහළට බසී කියන යොදුන් 200ක් ගැඹුරටත් දිය පහළට බසී යොදුන් 300ක් ගැඹුරට දිය බසී යොදුන් 700ක් ගැඹුරට දිය පහළට බසී තල් ගසක් උසට ප්‍රමාණය සමුද්‍රයේ ජලය ඉතිරි නැතුව යයි. ඔය විදිහට දිගින් දිගට ගිහිලා කියනවා පුරුෂයන් 6ක් උසට වතුර හිඳිලා යනවා කියන. දැන් මහා සාගරයේ වතුර දැන් හිඳෙන්න පටන් ගන්නවා. යොදුන් 10ක්, යොදුන් 100ක්, යොදුන් 200ක්, යොදුන් 400ක් ඔය විදිහට වේලා ගිහිල්ලා වතුර හිඳිලා ගිහිල්ලා තල්ගස් 5ක්, තල්ගස් 4ක්, තල්ගස් 3ක් එහෙනකොට තල්ගස් ප්‍රමාණයයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ ජලය ඉතිරි නැතුව ඉරිදලා මිනිස්සු 7 දෙනෙක්, මිනිස්සු 6ක්. කොහොමම දැන් අඩුයි යනවා මේ 6 වෙනි සූර්යයා පහළ වෙනකොට. ගිහිලා මොකද වෙන්නේ? ඉන ප්‍රමාණයට, ධනයිස ප්‍රමාණයට, ගොප්පැටේ ප්‍රමාණයට මහා සමුද්‍රයේ ජලය ඉතිරි වෙයි කියන. ඔන්න ගොප්පැටේ ප්‍රමාණයට ඉතිරි වෙයි කියන. බොහොම ඇටිපතුලි යහන්න. කීවෙනි සූර්යාද? පස්වෙනි සූර්යයා පහළ වෙනකොට. ඔන්න වැඩි. ඉතින් මේ ලෝකේ ඒ නිසා මහණෙනි සරත් කාලයේ මහා දිය පොද ඇතිව වැසි වසින්නා කල්ලි වැසි ජලයේ තැන ඇතිව ගව කුරයෙන් සැරසුණු වලවල රැඳී ඇත්තේ යම්සේද එසේන මහණෙනි මහා සමුද්‍රයේද ගව කුරයෙන් සැරසුණු වලවල් බඳු ඒ තැන්වල ජලය ඉතිරි වෙයි. මහණෙනි පස්වෙනි සූර්යාගේ පහළවීමෙන් ඇඟිලි පුරුකක් තෙමන ප්‍රමාණයේ ජලයකුත් මහා සාගරයේ නොවේ කියනවා. ඇඟිලි පුරුකක් තෙමන්නවත් ජලය නැති වෙන මහා සාගරේ කොච්චර වතුර තියෙනවද? ඒ ඔක්කොම හිඳ යන පහළට. හිඳිලා ගිහිල්ලා ඇඟිලි පුරුකක් තරම්වත් ජලය ටිකක් නැතුව යනවා. මහණෙනි හේතු ප්‍රත්‍යයන්ගේ සකස් වූ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන. මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාරයෝ අස්ථිරයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාරයෝ අස්වැසිලි රහිතයි. ඒ නිසා මහණෙනි එපා අවබෝධයෙන් කලකිරෙන්නම වටින්නේ මේ කරුණ. ඒ ගැන ප්‍රමාණවත් කියනවා. නොයලෙන්නට ප්‍රමාණවත්, නිදහස් වෙන්නට ප්‍රමාණවත් කියන. ඔන්න ඊට පස්සේ 7 වෙනි සූර්යයත් පහළ වෙන කාලයක් එනවා. 7 වෙනි සූර්යයා. දැන් පළවෙනි සූර්යයා පහළ වෙනකොට මොනවද නැති වෙන්නේ? මහා පොළොවේ තියෙන ගස් කොළන් ටික ඔක්කොම මැරිලා යනවා. දෙවෙනි සූර්යයා පහළ වෙනකොට
පොඩි පොඩි ගංගා ටික ඔක්කොම වතුර හිඳිලා යනවා. තුන්වෙනි සූර්යයා පහළ වෙනකොට මහා ගංගා ටික ඔක්කොම විනාශ මේ වතුර හිඳිලා යනවා. හතරවෙනි සූර්යයා පහළ වෙනකොට මහා විල් ටික හිඳිලා යනවා. පස්වෙනි සූර්යයා පහළ වෙනකොට මහා සාගරේ වතුර ටික ටික හිඳෙන්න පටන් ගන්නවා. අඩුම ගානේ ඇඟිලි පුරුකක් තරම්වත් තරමට මේ තියෙන්නේ නැති කාලයක්. ඊට පස්සේ ඔන්න කියනවා 6 වෙනි කාලයක් ඇවැමෙන් 6 වෙනි සූර්යයා පහළ වෙයිද. මහානේ එබඳු කාලයක් ඇත්තේ මහන්නේ 6 වෙනි සූර්යාගේ පහළ වීමෙන් මේ මහා පෘථුවියද සිනේරු පර්වත රාජයාද දුම් දමන්නේ කියන. ඔන්න දුම් දාන පටන් ගන්නවා 6 වෙනි සිරිපායනකට. සිනේරු පර්වතයේ කොච්චර දිග පල්ල? උස යොදුන් 84000යි, පල්ල යොදුන් 84000යි. නෑ දිග යොදුන් 84000යි, පල්ලත් යොදුන් 84000යි, මුහුදෙන් යටට 84000යි, මුහුදෙන් උඩට 84000යි. ඒ පර්වත රාජයා දුම් දාන පටන් ගන්නවා. කොහොම සැරක් ඇති දේ වෙනකොට වටේම දුම් දාන පටන් ගන්නවා කියනවා. ඊට පර්වත රාජයා දුම් දමන්නේ, බලවත් දුම් දමන්නේ, අතිශයින්ම දුම් දමන්නේ. මහානි යම්සේ කුඹල් කරුවෙක් උදුරකින් ගිනි දල්වන්නේ පළමු දුම් දමයිද, බලවත් දුම් දමයිද, අතිශයින්ම දුම් දමයිද. මහානි එසේන්ම 6 වෙනි සූර්යාගේ පහළ වීමෙන් මහා පෘථුවියද සිනේරු පර්වත රාජයාද දුම් දමන්නේ, බලවත් දුම් දමන්නේ කියලා කියනවා. දැන් ගින්නට කලින් දුම් දාන්නේ. අස්සේ ගින්න තියෙනවා. දැන් පිටට දුම් දාන. පෘථුවියමයි සිනේරු පර්වත රාජයා. ඕ ගාලේ ඉතින් දුම් දායි අපිට හිතා ගන්නත් බෑ. මේ චිත්‍ර මවා ගන්නත් බෑනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කලකිරෙන්නමයි වටින්නේ. අවබෝධයෙන් කලකිරෙන්නමයි වටින්නේ. නොයලෙන්නටමයි වටින්නේ. මේ හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරය අනිත්‍යයි කියන. මේ සංස්කාරය අස්ථිරයි. මේ සංස්කාරය මේ අස්වැසිලි රහිතයි කියන. ඒ වගේම ඔන්න තව කාලයක් යනකොට පහළ වෙනවා දීර්ඝ කාලයක් යෑමෙන් යම් කිසි කාලයක 7 වෙනි සූර්යයත් පහළ වෙන කාලයක් එනවා කියන. ඔන්න 7 වෙනි සූර්යයා පහළ වෙන බුදු කාලයක් ඇත්තේය. මහණෙනි 7 වෙනි සූර්යාගේ පහළ වීමෙන් මහා පෘථුවිය සිනේරු පර්වත රාජයා ගිනි ගනී ඇවිලෙයි එකම ගිනි ජාලාවක් බවට පත් වේ. අන්න 7 වෙනි සූර්යයා පහළ වෙනවා. දැන් දුම් දමා තිබ්බේක පත් වෙන පටන් ගත්තා. මහණෙනි සිනේරු පර්වත ගිනි ගන්නේ දැවෙන්නේ සුළඟින් උඩට ඇදෙන්නේ ගින්න බ්‍රහ්ම ලෝකේ දක්වා යනවා කියන. කොච්චර උඩට යනවද ගින්න එතකොට. ගිනි දැල්නේ බ්‍රහ්ම ලෝකේ දක්වා ගිනි දැල් විහිදෙනවා කියන. ශාල ගින්නක් එතකොට. ඒ නිසා මහන්නේ අපි ওই කාලවල ඉඳලා ඇතිද නැද්ද මේ වෙනකොට? ආහු වෙලා ඇති ඒවට 3-4 පාර මේ වෙනකොට. ඊටත් වැඩි ඇති. ඇයි කෙරවල නැහැනේ ආපු සංසාරේ. ඉතින් සංසාරේ අපි ඔය ගින්නට අවු වෙලා, පිච්චෙලා, කුඩු වෙලා, අලු වෙලා ඕන තරම් මැරිලා ඇති අපි වෙනකොට. දැන් කිසි ගානක් නැහැ. ඔය ඉන්නව නේද? දැන් බලන්න අපි නේද කිසි ගානක් නැහැනේ අපිට දැන් ඒවා. දැන් අපිට පොඩ්ඩක් අවු වෙනකොට හුඩියක් අමාරුයි. පොඩ්ඩක් රස්නේ තියෙනකොට අමාරුයි. ඔය ගිනි වලට හවු වෙලා කොච්චර මැරෙන්නේ නැතිද අපි. දැන් අර ගංගාවල මාළු මේ කොච්චර ඉන්නේද මොහොතේ මහාසාගරේ. ඉතින් අපි මාළු වෙලා හිටියේ නම් ඒ කාලේ. අපි ඉවරනේ. දැන් මාළු ගැන විස්තර කරන්නේ කොච්චර මාළු ඉන්නවද කියලා මහාසාගරේ. අර ඉන්දියාවේ තියෙන ගස් කොළන් ඔක්කොම අඟල් 4 කෑලි වලට කපලා. අඟල් 4 කෑලි කපලා මුහුද අයිනට ගෙනල්ලා පුංචි කෑලි ගහනවා කියන පුංචි මාළුවන්ගේ. සාමාන්‍ය ලොකු කෑලි ගෙනල්ලා ලොකු මාළුවන්ගේ ගහනවා. විශාල කෑලි කපලා විශාල මාළුවන්ගෙන් ගහනවා කියනවා. ওই විදිහට ඉන්දියාවේ ගස් කොළන් ඉවර වෙනවා කියනවා මුහුදේ මාළු ඉවර වෙන්නේ නැහැ කියනවා. ඉතින් දැන් වතුර ඉවර වෙන්න මුහුදේ මාළු ඉතුරු වේද? ඉතින් අපි මාළු වෙලා හිටියේ නම් ඒ කාලේ අපි කිච්චිලා කුඩු වෙලා යනවා ඉතින්. ඉතින් ඒ වගේ මේ සංස්කාරයන් අනිත්‍යයි කියනවා. මේ සංස්කාරයන් අස්ථිරයි කියනවා. ඒ නිසා මේ සංස්කාර අස්වැසිලි රහිතයි. ඊට පස්සේ මහණෙනි ගිනි ගන්නා කල්ලි, දැවෙන කල්ලි, වෙනසෙන කල්ලි මහා ගිනි කඳ මැඩෙන්නා වූ සිනේරු පර්වත රාජයා යොදුන් 100 ගණනින් උසති.
කඳු විනාශ වෙයි. යොදුන් 200 ගණන් උසි කඳු විනාශ වෙයි. යොදුන් 300 ගණන් උසති කඳු විනාශ වෙයි. යොදුන් 400 ගණන් උසති කඳු විනාශ වෙයි. යොදුන් 500 ගණන් උසති කඳු විනාශ වෙයි. ඔය විදිහට කඳුත් ඔක්කොම විනාශ වෙලා යනවා කියනවා. මහණනි ඇවිලෙන්නා වූ දැවෙන්නා වූ මහා පොළොවේද සිනේරු පර්වත රාජාගෙන්ද අලු දැලි නොපෙනේ. මහණනි ගිනිගෙන දැවෙන ගිතෙලක් තෙලක් හෝ අලු හෝ දැලි හෝ නොපෙනෙන්නේ යම්සේද එසේන්ම ගිනිගෙන දැවෙන මේ මහා පොළොවත් සිනේරු පර්වත රාජයාත් අලු හෝ දැලි හෝ නොපෙනේ කියනවා. අලු දැලි නැති ගින්නක්. එහි ඉතින් ඉතුරු වෙන දෙයක් නැහැ. මහණෙනි හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ සංස්කාරය නිසා අනිත්‍යමයි කලකිරෙන්නමයි වටින්නේ කියනවා. දුකයි කියන මේ අස්තේරයි කියනවා. ඒ වගේම අස්වැසිලි රහිතයි. අවබෝධයෙන් කලකිරෙන්නට මේකම ප්‍රමාණවත් කියනවා. මහණෙනි එහිලා මහා පෘථුවියන් සිනේරු පර්වත රාජයාත් ගින්නෙන් දැවෙන්නේ වෙනසෙන්නේ නොවන්නේ යන කරුණ මාර්ගඵලලාභී හැර වෙන කවරෙක් නම් කතා කරන්නට සමර්ථ වෙයිද? කවරෙක් නම් විශ්වාස කරන්නට සමර්ථ වෙයිද කියලා. මේ කතාව නම් මාර්ගඵලලාභී හැර සද්ධාව තියෙන කෙනෙක් හැර වෙන කෙනෙක් විශ්වාස කරයිද? ඔය කිව්වට ඔය කොහෙ එන්නද කියන්නේ අපිට හිතෙන්නේ. ඔය කිව්වට ඔය ඉර පායනේ තව කොච්චර කාලයක් ඇයිද කියලා කවුද දන්නේ කියලානේ අපිට හිතෙන්නේ. හෙට ඊළඟ දාතී පටන් ගන්නේද කියලා අපි දන්නවද? ඊළඟ සතිය ඔන්න පළවෙනි සූර්යයා කියන දැන් මේක පටන් ගත්තොත් එහෙම නියගේ පටන් ගත්තොත් පටන් ගන්න පුළුවන්ද බැරිද අපි දන්නේ නැහැ නේද? ඉතින් එතනින් පටන් ගන්න දිගට යන්න පටන් ගත්තොත් ඉතින් කාට කියන්නද? අස්වැසිලි රහිතයි. අස්තිරයි. අනිත්‍යයි. ඉතින් ඒ නිසා කලකිරෙන්නමයි වටින්නේ කියනවා. ඒ නිසා මේක විශ්වාස කරනවා නම් විශ්වාස කරන්නේ මාර්ගඵලලාභීෙක් විතරයි කියනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මහණේ පෙර සිදු දෙයක් කියමි කියනවා. ආගමික මතයක් දරන කාමයන්හි වීතරාගී සුනෙත්ත නම් ශාස්ත්‍රවරේ සිටියේ. මහණේ සුනෙත්ත ශාස්ත්‍රවරයාට නොඑක් සිය ගණන් ශ්‍රාවකයෝ සිටියේ. සුනෙත්ත ශාස්ත්‍රවරයාගේ හට බඹලෝ ඉපදීම ප්‍රේ ධර්මයේ දේශනා කරා කියනවා. එතකොට මරණයන් මත සුගතියේ බඹලෝ උපන්නේ. ඒක සමහරව ඒ ධර්මය අහලා සුගතියේ ගිහිල්ලා බ්‍රහ්මෝක ඉපදුනා කියනවා. ඊට පස්සේ ඔවුන් නැතමෙක් කයමේදී මරණයන් මත පරිනිම්මිත වසවත් දෙවියන් අතරත් උපන්නා. ඇතමේ නිම්මාන රති ඇතමෙක් තාවතින්සේ ඇතමේ චාතු මහරජිකේ ඇතමේ ක්ෂත්‍රීය මහරජ කුලවල බ්‍රාහ්මණ මාසාර කුලවල ගෘහපති මාසාර කුලවලත් උපදුනා කියනවා. පෙරවිච්ච සිද්ධියක් කියන්නම් කියනවා. ඉතින් ඒ සුනෙත්ත ශාස්ත්‍රවරයා කොහේ යන්නද බණ කිව්වේ? බ්‍රහ්ම ලෝකයේ උපදින ධර්මය. ඉතින් ඒක අහපු අය සමහරු බ්‍රහ්ම ලෝකයේ සමහරු දිව්‍ය ලෝකවල සමහරු උසස් කොළවල ඉපදුනා කියනවා. සුනෙත්ත ශාස්ත්‍රවරයාට මේ අදහස ඇති වූයේ යම් හේකින් මා මරින්ම ශ්‍රාවකයන් සම උපදින ස්වභාවය ඇතනම් එය මට නොගැලපේ. ඒයින් මා මත්තේ මෛත්‍රී ධ්‍යාන වඩන්නේ යහපතයි. එකල්ලි සුනෙත්ත ශාස්ත්‍රයේ මේ 7 වර්ෂයක් මෛත්‍රී චිත්ත දියුණු කළා. සුනෙත්ත ශාස්ත්‍රවරයා අවුරුදු 7ක් මෛත්‍රී භාවනාව දියුණු කළා කියනවා. එතකොට ඒ අවුරුදු 7ක් මෛත්‍රී වඩලා කල්ප කීයක් සුගතේ හිටියද? මනුස්ස ලෝකෙ නැතුව. කල්ප 7ක් මනුස්ස ලෝකෙට එන්නේ නැතුව දිව්‍ය ලෝකෙවලම හිටියා කියනවා. ඊට පස්සේ ඒ ලෝකේ නැසෙන කල්ලි ආභාසර ලෝකට පැමිණියා කියනවා. නැසෙන කල්ලි ආභාසර ලෝයෙන් නොපැමිණ ලෝකේ නැසෙන කල්ලි ඒ ශූන්‍ය බ්‍රහ්ම විමානික උපන්නේ එහි මහා බ්‍රහ්මයා වෙලා ඉපදුනා කියනවා. ඊට පස්සේ සක්දේවිඳ වෙලා 36 වතාවක් ඉපදුනා කියනවා. සක්විති රජවරු වෙලා ඉපදුනා කියනවා. ඕන් ওই විදිහට මේ ලෝකෙම ඒ සුනෙත්ත කියන ශාස්ත්‍රවරයා මෛත්‍රී ධ්‍යාන වඩලා අවුරුදු 7ක් භාවනා කරලා විශාල දියුණු මේ විපාකයක් ලබා ගත්තා කියලා කියනවා. මහණෙනි සුනෙත්ත නම් ශාස්ත්‍රයෙන් මෙසේ දීර්ඝ කාලයක් ගියේ නමුත් ඉපදීමෙන් ජරා මරණයෙන් ශෝක වේපෙන් දුකින් දුමන සුසුම්බෙන් නොමිදුනේ කියලා කියනවා. මෛත්‍රී ධ්‍යාන වැඩුවට හැබැයි දුකින් නම් නිදහස් වෙන්න බැරි වුණා කියලා. මේ මක්නිසාදයට සතරක් වූ ධර්මයන් අවබෝධ නොකිරීම නිසාය. ප්‍රතිවේද නොකිරීම නිසා ඒ කවර සතරක්ද?
කරුණු 4ක් අවබෝධ නොකිරීම නිසායි කියනවා. මොනවාද ඒ 4? ආර්ය සීලය, ඊට පස්සේ ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ නොකරපු නිසායි, සාක්ෂාත් නොකරපු නිසායි කියනවා. ඒ විදිහට ප්‍රතිවේදන භව තෘෂ්ණාව සිඳින ලද්දේ බවරහන් ගෙවි ගියේ මහණෙනි ආර්ය සීලය මා විසින් අවබෝධ කරන ලද්දේ. ඒ වගේ ප්‍රතිවේද කර ලද්දේ ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය මා විසින් අවබෝධ කර ලද්දේ, ප්‍රතිවේද කරන ලද්දේ. භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාළසේක මේ සුගතෝ ශාස්ත්‍රඥ වහන්සේ මෙසේ ගාථාවනුත් අදාලා කියලා දේශනා කරනවා. ගාථා දෙකක් තියෙනවා. සීලයත් සමාධියත් ප්‍රඥාවත් අනුත්තර විමුක්තියත් යන මේ ධර්මයෝ පැතිරගේ කීර්ති හා පිරිවර ඇති ගෞතමයන් වහන්සේ විසින් අවබෝධ කරන ලද්දාහුය. මෙසේ බුදුරජාණෝ විශිෂ්ට ඥානයෙන් දැන භික්ෂූන්ට දහම් දෙසූසේක සසර දුක් නැති කරන්නා වූ දහම් මැස ඇති ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවී වැඩිසේක කියලා දේශනා කළා. එතකොට එහෙනම් මේ විදියට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙන් අපිට කියලා දෙන්නේ මොකක්ද? මේ ලෝකේ අස්තිරයි, අනිත්‍යයි, අස්වැසි රහිතයි කියන කාරණේ උදාහරණ සහිතව අපිට කියලා දෙනවා. දැන් බලන්න එතකොට ඉරවල් 7ක් පායන කාලේ එතකොට ලෝකේ කාලෙන් කාලෙට උදා වෙනවා. එතකොට ඉරවල් 7 පායලත් මේ ලෝකේ අවසන් වෙන්නේ නැහැ. ආයි ලෝකේ යම් කාලයක හට ගන්න. එතකොට ආයි ඉතින් කාලයක් යනවා මේ විදිහට ආයි හට ගන්න. ওই විදිහට දිගින් දිගටම ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවසානයේ දේශනා කළේ සුනිත්ත ශාස්ත්‍රඥ වහන්සේ මෛත්‍රී ධ්‍යාන උච්චර වඩලා අවුරුදු 7ක් වඩලත් එයා මේ සුනිත්ත ශාස්ත්‍රවරයා මේ කල්ප 7ක් මනුස්ස ලෝකෙට නැතු සුගතියෙම ඉපදෙලා 36 වතාවක් සක්දෙවිඳු වෙලා ඒ වගේම බ්‍රහ්මඥා වෙලා සක්විත රජ වෙලා හිටියත් ඒ සුනිත්ත ශාස්ත්‍රඥ වහන්සේට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඇයි ඒකට හේතුව? කරුණු 4ක් අවබෝධ නොකළ නිසායි කියන්නේ. ඒ කරුණු 4 තමයි ආර්ය සීලයත්, ආර්ය සමාධියත්, ආර්ය ප්‍රඥාවත්, ආර්ය විමුක්තියත් කියන කරුණු 4. ඉතින් බුදුරජාණන් දේශනා කළා මම මේ කරුණු 4 අවබෝධ කළා, සාක්ෂාත් කළා, මම සූල දුකින් නිදහස් වුණා කියලා දේශනා කළා. ඉතින් ඒ නිසා මේ කාරණා ටිකෙන් අපිට මේ සසර ගැන කලකිරෙන්නමයි වටින්නේ. සසර ගැන කලකිරෙන්න උපකාර වෙන දේශනාවක් ඇටියෙ මේ සූත්‍රේ මතක තියාගන්න ඕනේ. එතකොට මේ සූත්‍රේ නම තමයි සප්ත සූර්ය ගමන සූත්‍රය. එතකොට මේ සූත්‍රේ මුලින්ම විස්තර කළා සූර්යයන් පළවෙනි සූර්යයා පහළ වෙනකොට මේ ලෝකයේ තියෙන සාමාන්‍යයෙන් දැන් තියෙන ගස් කොළන් ඔක්කොම විනාශ වෙලා යනවා. දෙවෙනි සූර්යයා පහළ වෙනකොට මොකද වෙන්නේ? පොඩි පොඩි ගංගාවල් ටික වතුර හිඳිලා යනවා. තුන්වෙනි සූර්යයා පහළ වෙනකොට විශාල ගංගාවල් වල වතුර හිඳිලා යනවා. හතරවෙනි සූර්යයා පහළ වෙනකොට විශාල නදී ටික විල් ටික සිඳිලා යනවා. පස්වෙනි සූර්යයා පහළ වෙනකොට මහා සාගරයේ ජලය හිඳෙන්න පටන් ගන්නවා. හයවෙනි සූර්යයා පහළ වෙනකොට ඒ මේ සිනේරු පර්වතයන් පෘථිවිය දුන් දාන්න පටන් ගන්නවා. හත්වෙනි සූර්යයා පහළ වෙනකොට ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් ගින්දර කොච්චර උඩට යනවා කියලාද විස්තර කළේ? බ්‍රහ්ම ලෝකේ දක්වා ගින්දර විහිදෙනවා කියන. ඒ ගින්නේ දැල්ලි අලු මොකක්වත් නැහැ කියන. ඉතින් මෙච්චර මේ අස්තීර ලෝකේ අපි ස්ථීර දෙයක් කොහෙත් හොයන්න විදිහක් නැහැ. ඒ නිසා මේ ජීවිතය ගැන මේ ලෝකය ගැන කලකිරෙන්නමයි වටින්නේ කියනවා. සියලු සංස්කාරය අනිත්‍යයි. සියලු සංස්කාරය අස්තීරයි. සියලු සංස්කාරය අස්වැසි රහිතයි කියලාමයි කලකිරෙන්න කියන්නේ. ඉතින් ඒ නිසා අපට මේ සූත්‍ර දේශනාවෙන් ඉගෙන ගත්ත සියලු කරුණු මේ සසර ගැන දැන් මේක විශ්වාස කරන්නේ කවුරු කියලාද කිව්වේ? ආර්ය ශ්‍රාවකයෙක් විතරමයි මේ කාරණේ විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න කිව්වා. අර මේ දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. නිරය ගැන මං කරපු විස්තරේ ශ්‍රද්ධාව තියෙන කෙනෙක් විතරයි පිළිගන්නේ කිව්වා. එතනින් එහා පිළිගන්නවත් බෑ මිනිස්සුන්ට මේක. ඒ කොහොම පිළිගන්නද නේද? දැන් මේ විඳින කාම ලෝකෙට අහුවෙච්ච මිනිස්සුන්ට අනාගතේ ඉරවල් හතක් පායනවා කියවම නිකන් විහිළු වගේනේ.
ඉතින් ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම තියෙන නිසා විශ්වාසය ගොඩනගා ගත්තොත් මේ කාරණා ගැන හොඳට පැහැදීම ඇති කරගත්තොත් අපට පුළුවන් සසර ගැන කලකිරීම උපදව ගන්න. ඒ නිසා අනිත්‍ය සංඥාව, දුක්ඛ සංඥාව, අනාත්ම සංඥාව නිතර නිතර පුරුදු කළා මේ සසරින් නිදහස් වෙන්නමයි අපි වීරිය කරන්න ඕනි. උත්සාහ කරන්න ඕනි. ඉතින් ඒ නිසා අද දවසේ ඉගෙන ගත්ත අපි සූත්‍රය සත්ත්‍ය සූර්ය ගමන සූත්‍රයේ හිරොත්ප්ප කියන සූත්‍රය. ඒතකොට මේ සූත්‍ර දේශනා දෙකකින් ඉගෙන ගත්ත සියලු කරුණු අපි සියලු දෙනාටම මේ සසර කෙරෙහි කලකිරලා සසර දුකෙන් නිදහස් වෙන්නම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේ මේ ධර්ම දේශනාවට දායකත්වයේ දරන්නේ චතුර හෙට්ටිආරච්චි මහතා තමයි. දෝහා කටාර සිට තමයි මේ ධර්ම දානමයට දායකත්වයේ දරන්නේ. ඉතින් මේ චතුර හෙට්ටිආරච්චි මහතාගේ සියලු බලාපොරොත්තු ඉටුවේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත්, පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමටත්, සියලු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත්, මියගේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, දෙවිවරුන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, අසපුවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් නිරෝගී භාවය පිණිස මේ පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ මේ රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. මුලින්ම සහම්පති බ්‍රහ්මරාජයා සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරු ඇතුළු පොළොවාසී දෙවිවරුන්ගේ පටන් සියලුම දිව්‍ය ලෝකවල දෙවිවරුන්ට අනුමෝදන් වෙලා ඒ සියලුම දේව බඹුන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා කියලා. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ චතුර හෙට්ටිආරච්චි මහත්මයා නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ටත්, අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කළා වූ සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ සියලු මියගේ ඥාතීන් සැපෙන් සැපයටපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් ඒ චතුර හෙට්ටිආරච්චි මහත්මයාගේ පවුලේ සියලුම දෙනාටත්, ඒ නෑදෑ හිතවතුන් සියලුම දෙනාටත් මේ රැස් කළා වූ සියලු පින් එකසේ අනුමෝදන් වෙලා ඒ සියලු දෙනාටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාරයක්ම වේවා කියලා සාදු කියන්න. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අසුපවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත්, ලංකාවාසී ලෝකවාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් අනුමෝදන් වෙලා ඒ සියලු ස්වාමීන් වහන්සේලාටත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාරයක්ම වේවා කියලා සාදු කියන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.